සුබ දවසක් ඕගොල්ලන්ට. මම අද කියලා දෙන්න යන්නේ කමර්ෂල් බැංක් ඊස්ලිප් කියන මේ ඇප්පය ගැන. දැන් වර්තමානයේදී කමර්ෂල් බැංකුවේ කෑෂ් ඩිපොසිට් කරන්න කෑෂ් ඩිපොසිට් ස්ලිප් භාවිතය නවත්තලා තියෙන්නේ. ඒ වෙනුවට තමයි මේ ඊස්ලිප් කියන සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ Play Store එකට ගිහිල්ලා කමර්ෂල් බැංක් ඊස්ලිප් කියලා සර්ච් කරලා ඒන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කොහොමද මේ ඇප් එක අපි හදාගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කමර්ෂල් බැංක් ඇප් එක මම ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. දැන් මේ ඇප් එක මම මෙහෙම ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපිට මේ ඇප් එක ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ ෆෝන් එකට කමර්ෂල් බැංක් ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් අපි ඇප් එක ඕපන් කරගමු. මෙතන ඔයගොල්ලන්ට අයිකන් පහක් බලා ගන්න පුළුවන්. කමර්ෂල් බැංක් e-passbook, කමර්ෂල් බැංක් e-slip, කමර්ෂල් බැංක් Q+, කමර්ෂල් බැංක් remit plus, කමර්ෂල් බැංක් digital කියලා. දැන් මෙතනදී අපි ඕපන් කරගන්න ඕනේ කමර්ෂල් බැංක් e-slip කියන මෙන්න මේ තැඹිලි පාට අයිකන් එක පෙන්නලා තියෙන එක. දැන් ඒක ඕපන් කරගමු. මෙතනදී ඔයාලට කමර්ෂල් බැංක් account එකක් තියෙනවා නම් ඔයා මෙතන exiting customer කියන තැන මෙතන මේ කොළ පාට ටික් එක ඔන් කරගන්න ඕනේ. ඔයාලට කමර්ෂල් බැංක් එකේ account එකක් තියෙනවා නම් මෙතන මේ exiting customer කියන තැන ටික් එක ඔන් කරගෙන ඔයා මෙතෙන්ට තොරතුරු ඇතුළත් කරද්දී ඔයාගේ NIC නම්බරය, account නම්බරය, නම, ඔයා දැනට පදිංචි වෙලා ඉන්න ගෙදර ඇඩ්‍රස් එක, ඔයාගේ මොබයිල් නම්බරය මේ ටික ඔයා පිළිවෙලට ඇඩ් කරගන්න ඕනේ. මෙතනදී ඔයාලට කමර්ෂල් බැංකුවේ account එකක් නැත්නම් exiting customer කියන තැනට මෙතන වැටලා තියෙන මේ කොළ පාට ටික් එක අයින් කරගන්න. එතකොට අර account number කියලා පෙන්වන බාර් එක නැතුව යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පිළිවෙලින් ඔයාගේ හැඳුනුම්පත් අංකය, NIC number එක, ඊට පස්සේ ඔයාගේ නම, ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක, ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක දීලා මෙතන මේ රෙජිස්ටර් කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. මම දැන් මෙතන පිළිවෙලට මගේ NIC නම්බරේ, නම, ඇඩ්‍රස් එක, මොබයිල් නම්බරය දීලා රෙජිස්ටර් වෙලා පෙන්නන්න. එතකොට ඔයාට OTP කෝඩ් එකක් එයි, මැසේජ් එකක්. අන්නේ OTP කෝඩ් එක ආවට පස්සේ ඔයාට පේනවා මෙතන මේ යටින් පෙන්නලා තියෙන auto fill code කියලා මැසේජ් එකක්. අන්නේ මැසේජ් එක උඩ ටච් කරන්න. එතකොට ආයෙ ඔයාට මැසේජ් එකක් එයි ඔයාගේ කෝඩ් එක තියෙන. ආයෙ මැසේජ් එක උඩ ටච් කරන්න. එතකොට මේ මැසේජ් එක නිකම්ම ඔයාගේ OTP කෝඩ් එක පිල් වෙනවා විතරයි. දැන් ඔයගලන්ට මෙතන දැක ගන්න පුළුවන් කෑෂ් ඩිපොසිට්, චෙක් ඩිපොසිට් කියලා අයිකන් දෙකක් පෙන්නලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ වම් අත පැත්තේ යටින් පෙන්නලා තියෙනවා නිල් පාටට රවුමට අයිකන් එකක්. ඒ අයිකන් එකට ටච් කරාම ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කන්ටැක්ට් තොරතුරු බලා ගන්න. මේ අයිකන් එකට ටච් කරලා මෙතනදී අපි හිතමුකෝ කාට හරි අපි කෑෂ් ඩිපොසිට් කරන්න යන්නේ කියලා. මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ මේ කෑෂ් ඩිපොසිට් කියන අයිකන් එක උඩ ටච් කරන එක. ඔයගොල්ලන්ට පේනවා මම කලින් දෙන්නට කෑෂ් ඩිපොසිට් කරලා තියෙනවා. මෙතනදී අපි මුලින්ම කරන්නේ මේ දකුණු අත පැත්තේ යටින් තියෙනවා ප්ලස් ලකුණත් එක්ක මේ නිල් පාට රවුමට අයිකන් එක. අන්න අයිකන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. මෙතනදී ඔයාට ඔයා සල්ලි දාන පුද්ගලයාගේ
කවුන්ට් නම්බරේ මුලින්ම ඇතුළත් කරගන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ ඔයා දාන සල්ලි ප්‍රමාණය මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනේ. මුදල් ප්‍රමාණය අපි කියමුකෝ රුපියල් 100ක් කියලා. ඊට පස්සේ රෙෆරන්ස් කියන තැන ඔයා මුදල් දාන්න හේතුව නැත්නම් ඔයා මුදල් දාන පුද්ගලයාට මොකක් හරි පණිවිඩයක් යනවනම් අන්නේ පණිවිඩය හරි ඔයා මුදල් දාන්න හේතුව මෙන්න මේ රෙෆරන්ස් කියන තැන දාන්න. අපි හිතමු මම මේ පුද්ගලයාට රුපියල් 100ක් ඇඩ්වාන්ස් එකක් දෙනවා කියලා. මම මෙතන ගහනවා ඇඩ්වාන්ස් කියලා. ඇඩ්වාන්ස් කියලා. ඊට පස්සේ මෙතර සබ්මිට් කියන නිල් පාට මෙන්න මේ බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ එයා කියනවා මෙතන මෙසේජ් එකක් එනවා. මේ මෙසේජ් එක ක්ලෝස් කරන්න. ඒතර ඔයගොල්ලන්ට මේ උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ මම අර මේ account number ඇතුළත් කර පුද්ගලයාගේ account number එයාගේ නම මේ විස්තර ටික පෙන්නලා එතන වැටලා තියෙනවා pending කියලා. ඉතින් ඔයා දැන් මෙතනදී කරන්න ඕනේ වෙනදට ඔයා කරන්නේ බැංකුවට ගිහිල්ලා කෑෂ් ඩිපොසිට් ස්ලිප් එකක් අරගෙන ඒ ස්ලිප් එකේ ඔයාට අවශ්‍ය තොරතුරු ලියලා ඔයා පොලිමේ ගිහිල්ලා මේ ස්ලිප් එක දීලා සල්ලි දාණය කරන්න. දැන් මෙතන තියෙන වාසිය තමයි මෙතනදී ඔයාට කෑෂ් ඩිපොසිට් ස්ලිප් එක වෙනකොට තමයි මේ ඊ ස්ලිප් එකක් දීලා තියෙන්නේ. එතකොට ඔයා මෙතනදී මම අර ඉස්සෙල්ලා පෙන්නපු විදිහට ඔයාට සල්ලි දාන්න ඕනේ පුද්ගලයාගේ account number එයාට දාන මුදල එන්ටර් කරලා ඊට පස්සේ රෙෆරන්ස් එක ඒ මුදල් දාන හේතුව එන්ටර් කරලා සබ්මිට් කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ උඩම නිල් පාටින් පෙන්නලා තියෙනවා වගේ බාර් එකක යාගේ විස්තර ටික පෙන්නනවා. මේ බාර් එකේ QR කෝඩ් එකකුත් තියෙනවා. ඔයා වෙන්ද වගේම සල්ලි අතේ තියාගෙන බැංකුවේ තියෙන පොලිමේ ගිහිල්ලා කවුන්ටර් එක ගාවට ගිහිල්ලා ඔයාගේ සල්ලි කවුන්ටර් එකකට දීලා මෙන්න මේ නිල් පාටින් පෙන්නන මෙන්න මේ අයිකන් එක තියෙන අයිකන් වල ටච් කරනවා. ටච් කරාම මෙතන QR කෝඩ් එකක් එනවා. ඉතින් අර කවුන්ටර් එකකට සල්ලි දීලා මෙයාගේ ෆෝන් එක එයාගේ පැත්තට හැරෙව්වහම එයා මේ QR කෝඩ් එක ස්කෑන් කරගන්නවා. ස්කෑන් කරගෙන ඊට පස්සේ එයා මුදල් ගෙවීම සිදු කරනවා. මුදල් ගෙවීම සිදු කරාට පස්සේ තමයි ඔයාට අර මේ පල්ලෙහාන් කොළ පාටල පෙන්ලා තියෙන විදිහට මේ pending කියන එක complete කියන විදිහට වෙනස් වෙනවා. මේ මුදල් ගෙවීම සිදු කරාට පස්සේ. එතකොට ඔයාට අදාළ පුද්ගලයාට මේ කොළ පාටල තියෙන එක මේ ස්ලිප් එක ෂෙයා කරන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මම කියපු දේ තේරුණා කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවන්ට මේ වීඩියෝ එක ගැන දැනගන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ YouTube channel එක subscribe කරලා ඔයගොල්ලෝ මට සහයෝගයක් දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. ආයෙමත් දවසක හමු වෙමු.